දැන් ඔබ බලනවා මෙච්චර පුන පුනා අපි කතා කරනවා මේ ඉඩමක් ගැන. දෙයිනේ ඔක ගන්න එනවා නම් කියලා ටෙලිෆෝන් අංකයක් අත අපිට කියන්නේ නැද්ද? කීයකට වගේ මිලක්කට දෙන්න පුළුවන්කම තියෙනවද? බලාපොරොත්තුවක් ජලය, විදුලිය, මාර්ග පහසුකම් මේ සියල්ලම ඔබ සොයන මට්ටමේ ඉඩමක් සහ නිවසක් යම් එහෙම තැනක් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඔබතුමාගේ නම? මම එස්.ඒ. සෝලිත සුබසිංහ. මම දැන් විශ්‍රාමිකයි. මම වැඩ කළේ ගෞජන සේවා මධ්‍යස්ථානයේ කටානේ. මේ ඉඩම ඔබ සන්තකේ කොච්චර කාල තිබුණාද? අවුරුදු 30ක් වගේ කාලයක් මා සන්තකේ තිබුණා. මේකේ පර්චස් කීයක් තියෙනවද? මහත්මයා මේකේ පර්චස් 10ක ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඉදිරි පුවරුවේ පර්චස් 11ක මෙම ඉඩම යනුවෙන් සඳහන් කොට තිබුණා. මම බලාපොරොත්තු වුණේ 10ක් කියලා එකක් මේ ගේට් එක කළා නිකන් ටැග්ගක් වශයෙන් දෙන්න. ඊට දැන් මේ ඉඩම මිලට ගතහොත් පර්චස් කීයක් ලැබෙයිද? බිම් ප්‍රමාණය ගේට් එක? ගේට් එක පර්චස් 11ක් තියෙනවා. පර්චස් 11ක් තියෙනවා. තියෙනවා මේකේ මිල ලක්ෂ 80ක් වගේ මිලකට විකිණීම සඳහා තමයි මගේ නෝනාගේත් බලාපොරොත්තුව. මේ ඉන්නේ මගේ නෝනා. ඒ වගේම මගේ මේ ඉන්නේ මිනිබිරිය. ඉතින් ලක්ෂ 80කට තමයි මගේ බලාපොරොත්තුව. අපි බලමු සාකච්ඡා කරලා එන කස්ටමර්ස්ලා අනුව ලක්ෂ 80න් අඩු නැද්ද මේ පර්චස් 11? මහත්තයාට පුංචි පැහැදිලි කිරීමක් කළොත් මේක කිඹුලපිටියට මීටර් 150ක් 200ක විතර දුරක් තියෙන්නේ. එතරම් කිඹුලපිටියේ පල්ලිය ලෝර්දු මාතාවන්ගේ පල්ලිය. ඊට එහා පැත්තේ ෂෙඩ් එක. ඊට එහා පැත්තේ කාගිල් ස්පුට් සිටි එක. ඊටත් එහා පැත්තේ ළඟ පන්සල. ඊට පස්සේ පල්ලිය. ඊට පස්සේ කිඹුලපිටියේ මහාවිද්‍යාලය. බස් ස්ටෑන්ඩ් එකක් තියෙන කටානේ නගරය. මොකද එහා පැත්තෙන් එයාපෝට් එක. හරිම ළඟයි. ගුවන් යාන යනවා හසෙට යනවා පැහැදිලිව පේනවා. ඒ තරම් ළඟයි. ඒ වටිනාකම් සියල්ල මේ භූමිභාගය තුල සැඟවී තියෙනවා. අර මේ එකලද දෙකලද තෙකලද එහෙම එළිය විදුලි තියෙනවද? ඔව් මේක දෙකලත් රීපේස් ඕන දෙයකට උස්සුයි මේ පැත්ත. විදුලිය විතරක් නෙවෙයි. ඒකට සමහරව ඉඩමක් ගන්නකොට වතුරත් බලනවා. වතුර පාසිකම කොහොමද? මාත් අවංකවම කියනනම් අපි මේකට වතුර ගත්තේ නැත්තේ මේක පිරිසිදු ජලයේ තියෙන. මේක සම්පූර්ණයෙන්ම බොරළු වලින් පිරිච්ච මැටි පොළවක්. ඒක නිසා පිරිසිදු ගලේ තියෙනවා. නමුත් මේ මෙතනින් ගලාගෙන යන්නේ ප්‍රධාන නල මාර්ගයේ ඒ කියන්නේ ජල සම්පාදන මණ්ඩලයේ. ඔව්. අර මේ වැස්සහම වතුරේම දාලා පීනන්න පුළුවන් තැනක්ද? මොකද කවදාකවත් හිතන්න එපා මහත්තයා. මෙතන තියෙන එකම දේ තමයි නිහඬයි, නිසංසලයි, නිදහසේ ඉන්න පුළුවන්. ඒ වගේම ඔබට ටවුමට ගිහිල්ලා ඉතාමත් ඉක්මනින් දෙයක් අරගෙන එන්න පුළුවන් අපූර්වම ස්ථානයක්. හොඳ ප්‍රවාහන පාසුකම් තියෙන තැනක්. මං හිතනවා තව අවුරුදු දෙකක් යනකොට ලක්ෂ 20කටවත් පර්චස් එකක් ගන්න හම්බෙන්නේ නැහැ. දැන් ඔබ බලනවා මෙච්චර පුන පුනා අපි කතා කරනවා මේ ඉඩමක් ගැන. දෙයිනේ ඔක ගන්න එනවා නම් කියලා ටෙලිෆෝන් අංකයක් අත අපිට කියන්නේ නැද්ද? ඒ එතුමාටම කතා කරලා ඒ ගනුදෙනු ඔබට කරගන්න පුළුවන්. එහෙනම් ටෙලිෆෝන් නම්බරේ කියමු. ඔව්. 0.71 53යි 47යි 560. හරි. තිරේ දිස්වෙන අංකය මෙය දැක මොහොතේ ඔබ කතා කරන්න. මොකද ඉඩම කියන්නේ රත්තරන් හා සමාන දෙයක්. මේක ඔබට ලැබෙන්නේ සමහර විට ඔබේ වාසනාවට වෙන්න පුළුවන්. මෙතන පදිංචියට විතරක් නෙවෙයි ව්‍යාපාර කටයුත්තකට බැයිද? විශේෂයෙන්ම ව්‍යාපාර කටයුත්තකට ඒ වගේම පුරුෂිතියකට අතිශයින්ම රමණීය තැනක්. මම හිතන්නේ ඔබතුමා දකින්නත් ඇති එනකොට තට්ටු තුනක මේ ඉතාමත් නුදුරින් ලස්සන පරිසරයක යක් තියෙනවා මේ ආසන්නයේම. ඒකත් ඔබතුමා මම හිතන්නේ එනකොට දකින්න ඇති. අනිවාර්යෙන් දැක්කා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඒ වගේ ව්‍යාපාරික ඥානයක් තියෙන කෙනෙක් නම් ඔබට අපූර්ව තැනක් බවට මේ ඉඩම අනිවාර්යෙන් පත් කරගන්න පුළුවන්. මේ ඉඩමේ නීත්‍යානුකූලභාවය. මේක ඇත්තටම ඔබේද? මේ ඉඩම ඔබේද කියලා අහනකොට මගේ ඇහැට පුංචි කඳුලකුත් පැත්තකින් ආවා වගේ මට දැනුණා. මේ ඉන්නේ මගේ දයාබර බිරිඳ. අවුරුදු 20කටත් අධික කාලයක් රැකියාව කරලා ඊට පස්සේ ණයක් අරගෙන රාජ්‍ය උගත් ආයෝජන බැංකුවෙන් එහෙම තමයි මේ ඉඩම ගත්තේ. ඉතින් මට ඒක මට ආඩම්බරයක්. මගේ බිරිඳ ඉස්සරහා ඒක කියන්න මට ආඩම්බරයක්. මැරෙන්න යන මොහොතට හරි මට ඒක සැනසෙල්ලක්. මං ඔබ නිසා මේ ඉඩම ගත්තා කියලා මගේ බිරිඳ ඉස්සරහා මට කියන එකත් මට ලොකු සැනසෙල්ලක්. අපි මේකේ හොයාගන්න අපි දැනගන්න ඕන දැන් ගොඩක් තැන්වල ඉඩම් සම්බන්ධ ලොකු ගැටලු තියෙනවා ලංකාවේ.
මේ ඉඩම මම ලියපු නීතිඥ මහත්තයාගේ ඇක්ටිං ජජ් කෙනෙක්. මම එතුමා ගාව තමයි ලිව්වේ. කච්චේරිය ගිහලා බලන්න පුළුවන්. නිරවුල් පිරිසුදු ලස්සන ඉඩමක්. මේ ඉඩම ගන්න කෙනෙකුට ඇවිල්ලා මේක බලන්න පුළුවන්. ඉතින් අපේ නිගම්ම නිවුස් බලන කෙනෙක් ඔබෙන් මේ ඉඩමේ පාරිශුද්ධ බව විමසද්දී ඊට අදාළ ඔප්පු පිටපත ඊට අදාළ පිඹුරු පිටපතක් මේ සියල්ල දෙන්න සූදානම්. මම ඔප්පු පිටපත පිඹුරු පිටපත ඒ සියල්ල දෙන්න සූදානම්. බදු පදනමත් මේ තව මාස 2ක් හෝ 3කින් ඒ කාල පරිච්ඡේදයෙන් ඉවර වීමට අවසන් වීමට නියමිතයි. නිගම්ම නිවුස් අපිත් එක්ක ඉන්න ආදරණීය අපේ ජනතාව අමාරුවේ දාන්නේ නැහනේ. කවදාකවත් නෑ නිගම්බු නිවුස් වලට අපි හරි ආදරේ. එසේනම් ඔබ ඉක්මන් වුවහොත් මෙය ඔබේ විය හැකි ඉක්මන් කරන්න අමතන්න අපි සඳහන් කරන ලද ඒ අංක වලට